ලෝකේ නිවීම අයිති උපේක්ෂාවකට පැවැත්ම අයිති අභිනන්දනයට. අපිට හැමෝටම ජීවිතේ අභිනන්දනයක් තියෙනවා. ඇයි අභිනන්දනය තියෙන්නේ? කෙනෙකුට හිතන්න බෑ ඇයි මට මෙච්චර වටිනාකම පේන්නේ? මෙච්චර වටිනාකම පේන්නේ පවතින්න ඕන නිසා. පැවැත්ම තහවුරු වෙන්නේ පැවැත්ම තහවුරු වෙන්නේ ලෝකේ වටිනාකම් පේන තාක්කල් විතරයි. සිත වටිනාකම පේනකොට වටිනාකම පේන තැන්වල හිත ඇලවෙනවා ගිහින්. ඒ ඇලවුණාට පස්සේ තමයි භවයට කර්ම රැස් වෙන්නේ. මෙන්න මේක විමසා බලන එක තමයි නිවන් දැකීම පිණිස එදිනෙදා ජීවිතයේ පටිච්චසමුප්පාද ශිල්පීය කුසලතාවය. ඉතින් මේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතාම උමනා කරන එක. මේක ඕනමයි. ඒතර යා තමන්ව විමසන්න ඕනේ. ඒතර තමන්ව විමසද්දියාට තේරෙනවා මේ ජීවිතේ මේ අභිනන්දනය වෙමින් යන ජීවිතේ මහා විශාල දුකක් ඇටියෙට. එයි ධර්මයෙන් බලනකොට විතරයි තේන්නේ නැත්තම් යා අභිනන්දනය කරනවා. හරි රහ කරනවා ජීවිතේ රහ කර දුක වළඳනවා. ජීවිතේ රහ කරනවා මෙහින් දුක වළඳනවා. දුකෙන් නම් අඩුවක් නැහැ. හොත්තට බලන්නකෝ සාමාන්‍ය මිනිහෙක්ගේ ගිහි ජීවිතය ඇතුලේ මොන්න තරම් වටිනාකම් හැදුවත් මොන්න තරම් දුකක්ද වළඳන්නේ කියලා. ඔය ඒ ජීවිතේ විශාල දුකක් එහා බාර ගන්න ලෑස්ති. ඒතර මේ දුකක් බාර ගන්න ලෑස්ති වෙන එක ඇතුලේ පින්වත්නි අපිට කවදාවත් එහෙම සැහැල්ලුවක් නැහැ. ඒ නිසා මේ දෛනික චර්යාව ඇතුලේ බුදුරජාණන් වහන්සේ වදාළ හේතුඵලවාදී උඩට විමසන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද? මට ලැබිලා තියෙන ජීවිතේ මොන වගේ එකක්ද? ලෙඩ වෙන, වයසට යන, දිරණ, අපේක්ෂා භංගත්වයට යන, බලාපොරොත්තු වන ලෝකේ නොලැබෙන, ලැබෙන ලෝකයෙන් බලාපොරොත්තු නොවන ඔය මට්ටම එකක්. ඊට පස්සේ ජීවිතයේ පැවැත්ම පිණිස අපේක්ෂා දාල්වගෙන හිටියට බලාගෙන ඉද්දී පැවැත්ම කඩා වැටෙන මට්ටම එකක්. ඉතින් මෙහෙම ජීවිතයක් නම් තියෙන්නේ. ඒක ඉතින් කොච්චර අසාධාරණයිද? අසාධාරණයි. හොඳට බලන්න පින්වත්නි, දෙමව්පිය හොඳට සැප පහසුව විඳින්න ඕන, ජීවිතේ සැහැල්ලුවෙන් ඉන්න ඕන කාලේ ඒගොල්ලෝ ජීවිතය අතහැරිලා යනවා. දරුවෝ වෙනුවෙන් කැප වෙලා ඒගොල්ලන්ගේ සම්පූර්ණයෙන් දාඩිය මහන්සිය ඔක්කොම කැප කරලා දරුවෝ වෙනුවෙන් දරුවෝ යම් ස්ථාවරයකට එනකොට ඒ ස්ථාවරය ඇතුලේ දරුවන්ට අනේ අපේ අම්මට තාත්තට පහසු ජීවිතයක් දෙන්න ඕන කියලා හිතනකොට දෙමව්පියන්ගේ ජීවිතේ ඉවර වෙලා. ඒගොල්ලන්ගේ ජීවිතේ දියාරු වෙලා ඉවරයි. සමහරට ඒගොල්ලෝ මිය ගිහිනුත් ඉවරයි. ඒතර ඔන්න ඔය මට්ටමේ ජීවිතයක් තියෙනවා. එතකොට මේ සම්තෘප්තිමත් කරනවා බොරු. කවුරුවත් කෙනෙක් මේ ලෝකේ ජීවිතේ සම්තෘප්තිමත් කරලා ඇස් දෙක පියාගෙන නැහැ. අසන්තෘප්තිකර ජීවිතයක් තමයි නඩත්තු කරන්නේ. ඇයි මට මෙහෙම ජීවිතයක් ලැබුණේ? අන්න ඕක කියවද්දී ලෝකයට හරියට උත්තරයක් නැහැ. ඒ නිසා ලෝකෙට පොත වහලා දාන්නයි වෙන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාද චින්තනය තමයි ওই ප්‍රශ්නේ ලිහලා දෙන්නේ. හේතුඵලවාදී චින්තනය. මෙහෙම ජීවිතයක් ලැබුණේ ඔයා ඉපදිච්ච නිසා නේද? ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ජාතිය ප්‍රත්‍ය කරගෙන ඉපදිච්ච නිසා යාට මේ කතාව හම්බුනේ. ලෙඩ වෙන, වයසට යන, දිරණ, ජරාවටපත් වෙන, ප්‍රිය විප්‍රයෝග දුකටපත් වෙන, අප්‍රිය සංප්‍රයෝග දුකටපත් වෙන, බලාපොරොත්තු ලෝකේ නොලැබෙන යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං නොලැබීමේ දුකක් වළඳන්න වෙලා තියෙන්නේ. ඇයි? ඉපදිච්ච නිසා. කොහොමද ඉපදින්නේ? මේ මට්ටමේ නෑ. බිත්තර ඇතුලේ උපදිනවා, ගර්භාෂය ඇතුලේ උපදිනවා, කුණු ගොඩවල් වල උපදිනවා, උපපාතික උපදිනවා. මේ විදිහට වේමත්තතාවයක් තියෙනවා. නමුත් මගේ කතාව මං ඉපදුනේ ගර්භාෂයේ. එච්චරයි. ඒතර ඔක්කොම ගර්භාෂවලද නෑ. ඔක්කොම ගර්භාෂවල කියනවා හිතෙනවා නම් යාගේ තියෙන අන්තගාමී දෘෂ්ටිය. ඔක්කොම බිත්තරවල කියලා හිතනවා නම් බිත්තරවලයි ගර්භාෂවලයි විතරයි ඔක්කොම සත්තු කියලා තියනවා නම් ඒකත් දෘෂ්ටිය. බිත්තරවලයි ගර්භාෂවලයි කුණු ගොඩවල් වලයි මේ පේන මට්ටමේ විතරයි ජීවින් කියනවනේ ඒක බරපතලම දෘෂ්ටිය. ඇයි පේන්නේ නැති අයත් තියෙනවා. එතකොට තමයි යන්න සම්මා දිට්ඨිය මෝරන්නේ. එයා දෙවිවරු පිළිගන්නවා, නිරය පිළිගන්නවා, പ്രേත ලෝකේ පිළිගන්නවා. ඇයි ඒවා ඉන්ද්‍රිය අත්දැකීම් නෙමෙයිනේ. ඉතින් මෙන්න මේ විදිහට ජාතිය ගොඩ නැගුණේ කොහොමද කියලා බලනකොට භවපච්චයා ජාති. කර්ම රැස්වීම ඇතුලේ තමයි මේ කතාව තීරණය වෙන්නේ. එතකොට තමයි එයා පුදුම සංවේදී වෙන්නේ. මේ වෙලාවේ මම කතා කරනකොට පරිස්සම් වෙන්න ඕන, හිතනකොට පරිස්සම් වෙන්න ඕන, වැඩ කරනකොට පරිස්සම් වෙන්න ඕනේ. ඇයි? ඒ පරිස්සම නැතිව නිසා තමයි මට මෙහෙම එකක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා මම හැම වෙලාවෙම පරිස්සම් වෙන්න ඕනේ. එතකොට අන්නේ භවපච්චය. ඇයි මම එහෙම පරිස්සම් ඒ විදිහට මම කැමැති විදිහට වචන පාවිච්චි කරලා කැමැති විදිහට කතා කරලා කැමැති විදිහට වැඩ කරලා තිනේ. ඇයි? මට ඇයි එහෙම එකක් උනේ? වෙන මොකක්වත් නෙමෙයි. උපාදාන පත්‍යා භව. මම කොතන හරි කතා කළා නම්, වැඩ කළා නම්, සැලසුම් කළා නම් මම ඒකට බැඳිලා. ඕලාරික මට්ටමින් බැඳිලා නැතත් මම බැඳිලා. උපාදාන පත්‍යා භව. ඒ කාමෝපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද බැඳිලා.
ඇයි මම බැඳුනේ? තණ්හා පත්‍ය උපාදාන. මගේ හිතේ සියුම් තෘෂ්ණාවක් ඇති වෙලා. ඇයි තණ්හාව ඇති උනේ? වේදනා පත්‍ය තණ්හා. විඳිනකොට තණ්හාව ඇති වෙලා. වින්දනයේටම තණ්හා කරලා. මා තුල යම් උපන් සුඛ වේදනාවක් තියෙනවද ඒකටම තණ්හා කරලා. වින්දනයේ ගෙනාවු ලෝකයටත් ඒ නිසා තණ්හා කරලා. ඒ ලෝකයක් පරිස්සම් කරලා. ඇතුලේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒතර වින්දනය ඇති උනේ කොහොමද කියලා ඊට පස්සේ විමසගෙන යනවා. ඉතින් අන්තිමට අපිට නවතින අවිද්‍යාව ළඟ. ඉතින් ওই විදිහට උඩට පහළට විමසා බලන හැකියාව තිබ්බොත් ජීවිතේ පින්වත්නි පුතුම නිවහල්කමක්. ඒක මහා හරිම අසිරිමත් නිවහල්කම. Tamange ඇතුළාන්තේ Tamanට පේන්න ගන්නවා. එහෙම පේන්න නිවෙන්න පටන් ගන්නවා. Tamange ඇතුළාන්තේ පේන කෙනෙක් කවදාවත් ඇවිලෙන්නේ නැහැ.